හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් මම ඔයාලට ගේන්න හිතාගෙන ආවේ ෂෙයා මාකට් එක ගැන තවත් වීඩියෝ එකක්. මොකද ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ ස්ටොක් ගන්න පුළුවන්, ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්, සල්ලි තියන අයට, ගොඩක් ව්‍යාපාර කරන අයට. අන්න ඒ වගේ මානසිකත්වයක් තියෙනවා ලංකාවේ ගොඩාක් මිනිස්සුන්ගේ. තවත් එකක් තමයි ඔයාලා හිතනවා මේ ෂෙයාස් ගන්න ලොක්කු සල්ලියක් ඕන කියලා. ඇතරම් මේ අන්න ඒ තියෙන මයින් කන්සෙප්ට එක පොඩක් අයින් කරන්න ඕන නිසා තමයි අද මම වීඩියෝ එක කරන්න හිතුවේ. මොකද ගොඩක් අය දැනගෙන ඉන්න මේක නිකන් අර ධනවත්තුන්ගේ ක්‍රීඩාවක් වගේ තමයි ෂෙයා මාකට් එක කියන ගැන හිතාගෙන. ඇත්තටම එහෙම දෙයක් නැහැ. ෂෙයා මාකට් එක කියන්නේ ඕන කෙනෙක්ට පොඩි තැන ඉඳන් පටන් ගන්න පුළුවන්. ඉතින් සමහරක් අය හිතන් ඉන්නවා මේකට මං ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩාක් සල්ලි දාන්න ඕනේ, ෂෙයාස් ගන්න ගොඩක් අතේ සල්ලියක් තියෙන්න ඕනේ, ඒ වගේ දේවල්. ඉතින් මේ තියෙන්නේ මං ඉස්සෙල්ලා වීඩියෝ එක පෙන්නුවා වගේ මේ ෂෙයා මාකට් එකේ යාලා වෙබ්සයිට් එක. මං හිතනවා මගේ කලින් වීඩියෝ එක බලන්න ඇති කියලා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒ වීඩියෝ එකේ ලින්ක් එකයි ඒ විස්තර ටික. ඉතින් ඒක බලන්න ෂෙයා මාකට් එක කියන්නේ මොකක්ද, මේකේ තියෙන වැදගත්කම, මේ දේවල් මම කතා කරලා තියෙනවා. නැවත ඉතින් ඒ දේම ආයි කියන්න නැහැ මේ වීඩියෝ එකනොත්. ඉතින් අද මම පැහැදිලි කරන්නම්. මම දැන් මේ ෂෙයා මාකට් එකේ වෙබ්සයිට් එක උනත් මම වෙනම වෙබ්සයිට් එකකින් තමයි පැහැදිලි කරන්නේ. මේක තමයි ට්‍රේඩිං කියන එක. මේකේ ග්ලෝබල්, ඒ කියන්නේ දැන් අපේ ලංකාව විතරක් නෙමෙයි හැම ෂෙයා මාකට් එකකම විස්තර තියෙනවා. ඒ වගේම ක්‍රිප්ටෝ ගැන, ෆොරෙක්ස්, ඒ වගේ හැමදේම විස්තර තියෙන එකක් තමයි මේක. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේකේ ෂෙයාස් වල සමහරක ප්‍රයිසස් මේ හොඳට බලන්න. ඉතින් මේ තියෙනවා මෙතන ඉඳන් මේ ෂෙයාස් 5යි 7.8යි 7යි 7.9යි 7.5යි. දැන් ඔයාලට පේනවා මේ ෂෙයාස් ඔක්කොම රුපියල් 10ට අඩුයි. මේ ෂෙයා එක වටිනාකම කියන්නේ රුපියල් 10ට අද ඔයාලා මොනවද කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නව නේද? ඉතින් ඇත්තටම මේ ෂෙයා එක රුපියල් 10ට අඩුයි. දැන් රුපියල් 10ට වටිනාකමක් නැහැ කිව්වට ෂෙයා මාකට් එකේ රුපියල් 10ට වටිනාකමක් හදලා තියෙනවා. ඉතින් ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න අපි ගාව ලක්ෂ ගණන්, මිලියන ගණන් ඕන කියලා. ඇත්තට මෙහෙම දෙයක් නැහැ. ඉතින් මේ මම ඔයාලට පෙන්නන්නම්. මේකේ මම කම්පැනිස් ටික සිලෙක්ට් කරගත්තා. ඉතින් මේ UB ෆයිනෑන්ස් කම්පැනි ෂෙයා එකක් රුපියල් 2.76යි. දැන් ඔයා හිතන්න රුපියල් 2ට මොනවද අද කාලේ කරන්න පුළුවන්? ඔයාලා හිතන්න දැන් රුපියල් 2ට ටොෆි එකක්වත් ගන්න අමාරුයිනේ. ඉතින් ඒ වුණාට ෂෙයා මාකට් එකේ ෂෙයා එකක් ගන්න පුළුවන් වලට රුපියල් 3ක් තිබ්බා. ඉතින් අපි හිතන්න ඕනේ මේක මේ ෂෙයා මාකට් එක කියන්නේ ඇත්තටම මිනිස්සෙට මාර වටින දෙයක්. මේක ඉන්වෙස්ට් කරන්න ලොකු මුදලක් ඕන නෑ. ඒ කියන්නේ අපි ගාව ලොකු ප්‍රාග්ධනයක් එකතු කරගෙන ඉඳලා මේකට අර ව්‍යාපාරයක් කරනවා වගේ එහෙම දාන්න අවශ්‍ය නෑ. අපිට පුළුවන් ඒ කියන්නේ හොඳ කම්පැනිස් තියෙනවා. ෂෙයා ප්‍රයිස් අඩු වුණත් ලංකාවේ අවුරුදු ගානක ඉඳගෙන පැවතගෙන ඒ කම්පැනිස් තියෙනවා. ඒ කියන්නේ ෂෙයා එක කියන කාලයක් පැවතගෙන යන කම්පැනිස් වැහෙනවා කියන එක. දැන් ජෝන් කීල්ස්ලා වගේ කම්පැනි එකක් ගත්තොත් එයාලා ෂෙයා ප්‍රයිස් එක 20 ගානක් වගේ තියෙන්නේ. ඉතින් ඒ කම්පැනිස් එක ගෲප් එකක්. ඒ වගේ කම්පැනිස් වැහෙන අඩුයි. ඉතින් මේකේ ෂෙයා මාකට් එකේ තියෙනවා ඒ වගේ ප්‍රයිස් අඩු මේ ඇග්‍රෝ කම්පැනි එක. ඉතින් අපි බලන්න ඕන ටිකක්. ඒ කියන්නේ මේ කම්පැනිස් කවද්ද පටන් ගත්තේ, ඒ වගේ මොනවද වෙන්නේ, ඒ වගේ පොඩි විස්තර ටිකක් බලන්න ඕනේ. ඉතින් මේ වගේ ඔයාලට ෂෙයා මාකට් එකට මේ අඩු ප්‍රයිස් වලින්, ඒ කියන්නේ දැන් ඔයාලට රුපියල් 1000ක් තිබ්බනම් ෂෙයාස් කීයක් ගන්න පුළුවන්ද මෙතන? එක LOLC ෆයිනෑන්ස් කියලා හිතන්නකෝ. ඔයා රුපියල් 1000ක් තිබ්බනම්
වාට ෂයාස් කියක් ගන්න පුළුවන්. ඉතින් අර සල්ලි මෝනේ ගොඩක් සල්ලිම තියෙන්න්න ඕනේ එන්න ඒ කන්සෙප් එක මිදන්න ඉසල පටන්ගණ්ඩ තමන්ට සල්ලි තියෙන විදියට ඔයන්ට ෂයාස් මොනාද ගන්න පුළුවන්. දැන් අපිට මෙතන සාමානය රුපිය 10ට අඩුයි මේ ෂයාස් ඔක්කොම. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් කම්පැනීස් දෙකක් තුනක් වගේ තෝරගෙන පොඩගේ හිස්ට්‍රිය එක බලලාගේ ප්‍රඩක්ෂන් මොනාද ඒ දේවල් බලලා වල් පටන්ගන්න පුළුවන් ඉන්වස් කරන්න. අපි සාමාන්‍යෙන් එදිනෙදා වැඩට යන මනුස්සෙක් වුණත් මට සල්ලි නෑ ම මොකක්ද කරන්න කියලා හිතන්ඩ සමන ගොඩ්ඩ දෙනෙක් කරන්නේ දුම් වැටිය පානය කරනවා නැතම් මත් පැන් ගන්නවා. දැන් හිතන්නකෝ දවසට තුම් පාරක් දුම් වැටි බොන මනුස්සේ සාමානයගෙන් රුපියල් 200-300 නාස්ති කරනවා. එතෝට අපි රුපියල් 100ක් කියලා හිතමුකු. දැ මේ ෂයායක අපි මේක එල්ලC හරි නවලෝක හොස්පිටල් ගම් මේ ෂයායක 10 කියලා හිතන්න දවසට දුම්මැටි 3ක් මොන කෙනා ඒකින් එක කඩු කරන. හරි අපි හිතුමු රුපියල් 100ක් යා ඉතුරු කරගන්න. ඉතින් මේකෙන් අපිට මේක ෂයා ප්‍රයිසේ 10 කියලගමුකු දවස ගානේ අර රුපියල්සිය ඉතුරු කරගෙන ගන්නවා ෂයාස් මේක 10. එතකොට මාසෙට ඒක දවස ගාන කැන්ඩිනු කරගෙන ඒ රුපියසී මාසෙට දවස් 3ක් වෙද්දී දවසට 10 ගාන ගත්ති ෂයාස් 300 වගේ වෙලා. ඉතින් මේක අවුරුද්දක් විතර කරගෙන දවා රුපියල් 100 දවසට රුපියල් 100 කියන එක මේ 9.7 දෙකට තියෙන ෂයා එක ඔයයි රුපියල් 100 නිකරුණේ නාස්තිකන රුපියල් 100 යොදෝලා ඒ දවස ගානේ ඔය මේක මාස 3ක් විතර කන්ටිනියු කරගෙන ඉවොත් වාගාව මේකේ ෂයාස් 1000ක් විතර වාගා තියෙනවා. දැන් මේ ෂයා එක දැන් නවලෝක හොස්පිටල් කියන්නේ ඇත්තටම ලංකාවේ හොඳම බ්‍රෑන්්ඩයක් ඉති මේ ෂයායකවා හිතන්නකෝ රුපියල් 20ට ගියා කියලා. එතකොට වාට එකට එකක් ලාබ කොටස් ගණ්ඩ දැන් රුපියල් 10ක් වියදන් කරාන වාට පොෆිට් එකම 1000ක් කෙන ධනවත් පුද් කෙලයට මේ දේ කරන්න පුළුවන්. සල්ලි නැත්තන් ෂයාමාගට්ටක ඉන්වස් කරන්න බෑ ලොකූ සල්ලියක් ඕනේ. අන්න ඒ කන්සෙප් එක අයින් කරන්න තමයි මට ඕන මේ වීඩියෝකින් ඇතර මේක බලලා මම හිතනවා අර ඔයාලා හිතාගෙන හිටපුයි කන්සෙප් එකෙන් මිදේ කියලා. ඇත්තරම පුළුවන්නන් මේ දේට එන්න මං කියන්නේ ලොකූ සල්ලියක් දාන්නට ඕන්න ඉස්සල තමන්ට පුළුවන් ඉදිර පටන්ගන්න ෂයා ප්‍රයිස් අඩු මම් පෙනු සාමාන්‍යෙන් දස රුපියල් 100ක් වෙන් කරලා ෂයාමාගට්ටකට දානව කියන එක දිනදා රැකියාවට යනගෙනට ඇත්තටම පුළුවන්. ඒක බැරිකමන්න අර නිපුරණේ වියදන් කරන සල්ලි තමන්ට ඇදගත්දයකට වියදන් කොරොත් අනාගතයේදී මහන්සියෙන් ඕන්න වැඩට යන ගමන් අර නිකරුණේ නාස්ති කන මං උදාහරණ ගත්ත රුපියල් 100 දිනපතා මාස ගානක්කෝ අවුරුද්දක් හරික දිනපතා කරොත් අවුරුදු 2-3කින් ජොබ්වලට යන්න ඕනෙත්නෑ නිදහසේ ෂයාස්වලින් ඒ එතකොට ෂයාමාකට ඇති ස්ටඩියනවා ඒ පටන්ගත්තු ෂයාස්වලින් ප්‍රොෆිට් කරගෙන මේක වැඩ දියුණු කරගෙන ඔයාලට ඔයාලගේ නිදහස කියනදේ උපරිම ගන්න පුළුවන්. අර YouTube එක තියෙන්නේ ගොඩක් වීඩියෝස් එහෙම තියෙනවා නිදාගෙන ඉද්දී පව මුදල් හම්බ කරන්න පුළුවන්. ඇත්තරම නිකම්ම මුදල්ලෙන්නේ නෑ මේ වගේ ෂයාස්වල්ට ඉන්වස් කරන එක ඉඩමක් ගන්න එක ඒ වගේ දේවල් තමයි ඇතරම ඉතින් ඒ කියන්නේ නිදාගෙන ඉද්දි සල්ලියනවා කියන්නේ. අපි පොඩි දෙයක් පොඩි ඉන්වෙස්ටයක් කොහරි කරන්න ඕන ෂයාස් ප්‍රයිස් අඩුවවා ලිස්ට කරගෙන තියෙනවා. ඉතින් බලන්ඩ සර්ච් කරන්න මේ පලට්ෆෝර්ම් එක
ට්‍රේඩිං view ඔයාලට පුළුවන් Google එකේ ගිහිල්ලා සර්ච් කරන්න මේක එතනවා මේ ට්‍රේඩිං ඇතන ට්‍රේඩිං එක ලේසි ට්‍රේඩිං පුරුදු වෙන්න CSE එකට වඩා මේක අර ෂෙයා ප්‍රයිස් බලන්ට මේ ගොඩක් දේවල් තියෙනවා මොනාද දැම් මේ වෙලාවේ ගේන් වේ ගැනෙන්නේ ඕල් ටයිම් හයි කියන්නේ අප් වේ ගැනමෙන ෂයාස් ඩිවිඩන්් එකන් ලාභාංශ දෙනවා ඒවයි ගොඩක් කැටගරීස් මේ සයිට්ටකින් ලේසියෙන් ගණ්ඩ පුළුවන් ඉතින් මේ තියෙනවා තව මේ සත ගානන් වල ඉඳන් තියෙනවා ඉතින් ඔයන්ඩ පුළුවන් මේ කම්පැනිස් මොනාද කියලා චුට්ටක් කම්පැනීක ගැන බලලයි හිස්ට්‍රිය ගැන බලල බලන් සත පහයි මේ රුපියල් 100ට ඔයාල ෂෙයාස් 200ක් ගන්න පුළුවන් ඉතින් එතකොට මාසයක් මේ දේ කරොත් මාසයක් රුපියල් 100ක් වේදන් කරලා දවසට ඒ 100ට ෂෙයාස් ගත්තොත් ඔයාට දවසට 200යි මාසෙට 6000යි ඉතින් අපි බලුම් එක කැල්කුලේට් කරලා එතකොට දැන් අපි ගාව ෂෙයාස් 6000ක් තියෙනවා මාසෙට එතකොට මාසෙට ෂෙයාස් 6000 කියන්නේ අපි සාමාන්‍යයෙන් මාස 5ක් මේ දේ කරොත් ෂෙයාස් 30000ක් අපි ළඟ තියෙනවා ඉතින් එතකොට මේ ෂෙයා එකක් රුපියල් 5කට ගියොත් ඒ කියන්නේ ෂෙයා එක ප්‍රයිස් එක රුපියල් 5ට වැඩි වුණොත් අපි බලමු කැල්කියුලේට් කරලා ඉතින් 1,50,000ක් අපි ගාව අපේ අතට එනවා මේ ෂෙයා මාකට් එක ගොඩක් හොඳයි නිදාගෙන සල්ලි හම්බ කරනවා නම් ෂෙයා මාකට් එකේ අංක එක සුපිරිම තැනක් ඉතින් අර ඔයාලගේ මයින්ඩ් එක කියන්නේ සල්ලි තියෙන කට්ටියට මේ කරන්න පුළුවන් සල්ලි නැත්තම් මේ කරගන්න බෑ ගොඩක් සල්ලියක් ඕන අපිට ෂෙයාස් ගන්න අන්න ඒ මයින්ඩ් එක වෙනස් කරගන්න ෂෙයා මාකට් එකට එන්න මම කියනවා ඔයාලට පුළුවන් කරන්න ඉතින් මගේ දැනුම මම දන්න දේවල් මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා ඉතින් මට උදව්වක් විදිහට මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ ෂෙයා කරලා මේකට කමෙන්ට් එකක් දාන්න හොඳ හෝ නරක මමත් මගේ වැරදි තියෙනවා මම හදා ගන්න ඕනේ ඒක නිසා කමෙන්ට් කරන්න ඒ කිසිම ගැටලුවක් නැහැ මගේ අඩුපාඩු තියෙනවා මම හදාගෙන තව ඉස්සරහට වීඩියෝ වඩා හොඳට වීඩියෝස් දාන්න ඉතින් අදට මම මගේ වීඩියෝ ඉවර කරනවා ඉතින් තවත් ෂෙයා මාකට් එක ගැන හොඳ වීඩියෝ එකක් අරන් එනවා කියලා මම පොරොන්දු වෙනවා අනිවාර්යෙන් එහෙනම් හැමෝටම සුබ දවසක් මගේ channel එක subscribe කරන්න කියලා මම ආදරෙන් මම ඔයාලගේ පුංචි ඉල්ලීමක් කරනවා ඒ තමයි මගේ channel එක subscribe කරන්න ඒ වගේම bell icon එක click කරලා notification on කරන්න මගේ වගේම ඔයාලගේ live free game එකක් ගහන්න පුළුවන් ගොඩක් වැදගත් දේවල් මගේ channel එකකින් මම ඔයාලට අරන් දෙනවා ඉතින් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා